ඔයාගේ රිලේෂන්ෂිප් එකේදී මේ කරුණු සම්පූර්ණ වුණොත් කිසිම කෙනෙකුට ඔයාලව වෙන් කරන්න බෑ. මොකද ඔයාලම වෙන් වෙනවා. අද කාලේ ඉන්න තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ආදරය කිව්වම චෙක් ලිස්ට් එකක් එම හදලා ඔයා මොනවටද කැමති මම මොනවටද අකමැති කියලා ලිස්ට් එකක් හදලා ඒ දේවල් ගැලපුණොත් විතරක් මේ සම්බන්ධේ අපි ඉදිරියට ගෙනියමු. ගැලපුණේ නැත්තම් අපි නවත්තමු. මොකද ආදරය කියලා කියන්නේ හරියට ගැලපෙනවද කියලා ගැලපීම් හොයලා කරන එක නෙමෙයි ආදරය කියලා කියන්නේ. ඒ ගැලපීම් නැති තැන්වලදීත් අපිට පුළුවන් නම් ගලප ගන්න ඒක තමයි ආදරය කියලා කියන්නේ. මොකද මන් දන්නේ නැහැ ඇත්තටම මේක ආදරයක්ද එහෙමත් නැත්නම් ජොබ් ඉන්ටර්වයුව එකක්ද කියලා. ඇත්තම කල්පනා කරොත් ඒ දෙදෙනා අතර තියෙන ගොඩාක් දේවල් ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ තරුණයා එන්නේ වෙනත් පසුබිමක, ඒ තරුණිය එන්නේත් වෙනත් පසුබිමක. මොකද ඔබ කැමති හැම දෙයකටම එයා කැමතිත් නැහැ. එයා කැමති හැම දෙයකටම ඔබ කැමතිත් නැහැ. ඒකට කියලා කොහොම හරි ඒ නොගැලපීම් අස්සෙත් ගලපගෙන ජීවත් වෙන්න කියන එක නෙමෙයි මම ඇත්තටම අදහස් කරන්නේ. ආදරයට වැලියු එකක් දෙන්න. මොකද ඔයා කැමති ටී එකක් බොන්න වෙන්න පුළුවන්. බට් එයා කැමති කොපි එකක් බොන්න වෙන්න පුළුවන්. පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. පොඩ්ඩක් ඒ වෙනස එයා කැමති කොෆි එකක් චුට්ටක් බීලා බලන්න. කොපි එකක් බිව්වා කියලා අපිට මොකුත් වෙන්නේ නැහනේ. ඒ අවස්ථාව පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. අපි ගොඩාක් අවස්ථාවලදී කැමති නෑ අපේ දේවල් වෙනස් කරන්න. සමහරක් විට ඔබටත් ඒ කොෆි එක සෙට් වෙන්න පුළුවන්. කුඩා දේවල් ඉඩහැරලා බලන්න ඒ ජීවිතේ කොච්චර ලස්සනද කියලා. සමහර දේවල් ගලප ගන්න අමාරු නම් ඒ දේ එයාට ඉවසීමෙන් තේරුම් කරලා දෙන්න. මම විශ්වාස කරනවා ඔව් අනිවාර්යයෙන්ම ඒ දේ තේරුම් ගනී කියලා. මොකද හැම දෙයක්ම ගැලපෙනවද කියලා හොයන්නේ නැතුව ගලපගෙන ඉදිරියට යන්නත් උත්සාහ කරන්න. මොකද ඔයාගේ ආදරයට වැලියු එකක් ඕනේ නම් ගලපගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන්න.